ඉන්දියාවේ මණිපුර ප්‍රාන්තයේ ගැටුම් උග්‍ර වෙයි. සැපයුම් මාර්ග යන හිටි ජන ජීවිතයට බාධා. පසුගිය කාලය පුරා මණිපුර ප්‍රාන්තයේ ජනවර්ග දෙකක් අතර පැවති නොසන්සුන් තත්ත්වය ආරක්ෂකාංශ ඉලක්ක කරගත් ප්‍රහාර දක්වා වර්ධනය වී තිබෙනවා. ගැටුමට මැදිව සිටින මේති හා කුකි ප්‍රජාව බහුතරයක් වෙසෙන මායිම් ප්‍රදේශවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලයන් කැඳවීමට ඉන්දිය මධ්‍යම රජය පියවර ගැනීම ඊට හේතුවයි. හමුදාව හා සිවිල් වැසියන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ගොඩනැගිලි හා ව්‍යාපාරික ස්ථානවලටද හානි සිදු වී ඇති බව වාර්තාවල සඳහන්. ගැටුම ආරම්භ වීමෙන් පසුව උන් හිටි අහිමි දහස් සංඛ්‍යාත සංඛ්‍යාවක් අවතැන් කඳවුරු වලට යොමු කොට තිබෙනවා. ඉන්දිය වාර්තා පවසන්නේ කඳුකර හා නිම්න ප්‍රදේශ අතර මාර්ග අවහිර කිරීම ආහාර ඖෂධ ඇතුළු අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයටද බාධා එල්ල වී ඇති බවයි. මණිපුර ප්‍රාන්ත රජය සහ මධ්‍යම රජය එක්ව සාමය සඳහා සංහිඳියා වැඩසටහන් සැලසුම් කළද දෙපාර්ශ්වය අතර අවිශ්වාසය දේශපාලන විසඳුමකට පැමිණීමේ අභියෝගය වී තිබෙනවා. කුකි ප්‍රජාව වෙනම පාලන ප්‍රදේශයක් ඉල්ලා සිටින අතර මේති ප්‍රජාව ප්‍රාන්තයේ භෞමික අඛණ්ඩතාව සුරැකීමට පෙනී සිටිනවා. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.